ඇත්තටම අපේ කණ්ඩායමේ කියන්නේ මම ජැෆ්නා කින්ස් ගෝල්ස් දෙකත් එක්ක බැලුවම දඹුල්ලේ වුණත් මම ප්ලේ කරන දවස්වල ෆ්‍රැන්චයිස් තුනේම කියන්නේ ලොකු වෙනසක් දකින්නේ නැහැ. හොඳ ෆ්‍රැන්චයිස් එකක් දඹුල්ල කියන්නේ. ගොඩක් දේවල් කියන්නේ ප්ලේයර්ස්ලට වගේම රටටත් දෙන්න ඒගොල්ලෝ ගොඩක් try කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොන් අනිත් දෙකට වඩා පොඩ්ඩක් highlight වෙනවා. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම බලනවා කියන්නේ කමියුනිටි එකට මොකක් හරි දෙයක් කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ස්පෙෂල් ෆ්‍රැන්චයිස් එකක් ශ්‍රී ලංකන් ඕන කෙනෙක් එක්ක ලංකා අර අපේකම හැමතිස්සෙම තියාගෙන යන්න තමයි try එකක් දෙන්නේ. LPL මම හිතන්නේ අපි SSC එකේ මැචස් වල හැමතිස්සෙම මේ අවුට්ෆීල්ඩ් එක ගොඩක් ෆාස්ට්. සාමාන්‍යයෙන් SSC එකට වල පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් ස්පින් වෙනවා. මොකද මම හිතන්නේ අන්තිම කාලේ මේක මැචස් ගොඩක් ගහලා තියෙන නිසා. ඒත් දැන් ඔයාලට ස්කෝර්ස් අරන් බලුවම පේනවා ඇති බවුන්ඩ් ලයින්ස් උත් පොඩ්ඩක් ළඟයි. අපි ගහනට වඩා ඒත් විකට්ස් අමාරු වුණත් කියන්නේ විකට් එකට ඒ කියන්නේ අර අපිට ලොකුවට අමාරුවක් තේරෙන්නේ නැහැ. ඕන වෙලාවක 4ක් 6ක් ගහන්න පුළුවන් විකට් එකක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. හැමෝටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි වුණත් කැපෙන විකට් එක ගහද්දී අපිට තුනත් ඇත්තටම ඉගෙන ගන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා බෝලේ නිකන් දැම්මම අපිට මොකක් හරි chance එකක් තියෙනවා කියලා. ඒත් මේ වගේ විකට් වල ගහද්දී අපිට මොකක් හරි දෙයක් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේ යන්ග්ස්ටර්ස්ලා වුණත් හොඳ විකට් වල ගහද්දී මම හිතනවා ඒගොල්ලොත් අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියාම ඉන්දියාව වගේ රටකට ගියොත් එහම හොඳ විකට්ස් තියෙන ග්‍රවුන්ඩ්ස් පොඩි මේ වගේමයි තියෙන. ඉතින් ඒ වගේ වෙනාට අපි මොනවද කරන්න ඕන කියන එක්ස්පීරියන්ස් එක මේ වගේ වුණාම තමයි අපි ඉගෙන ගන්න. ඇත්තටම මේක සතුටුයි. මොකද අපි ගොඩක් වෙලාවට ඒ වගේ ලෙඩක් හැදුනම හැමෝම බලන්නේ හංගගෙන ඉන්න. මොකද ලංකාවේ සමාජය අතර තියෙන ඒ වගේ කුණාම කියන්නේ මිනිස්සු කොන් කරනවා, මිනිස්සු hina වෙනවා, අනිත් එක මිනිස්සු අර බලන්නේ ඒක වැරදි පැත්තෙන් හැමතිස්සෙම මම හිතන්නේ අපි මේ වගේ දෙයක් කරාම ඒගොල්ලෝ TLC හරි TLC හරි TCL කියලා හරි මේකක් තියෙනවා. මොකද ටච් ලුක් මට මතක නැහැ හරියට මේ වචනේ. කියන්නේ ඒගොල්ලෝ ඒක කරනද්දී ඒගොල්ලෝ තේරුම් කරලා දෙනවා. මොකද ඉන්න කාන්තාවන්ට ලංකාවේ අවුරුදු 20න් වැඩි කාන්තාවන්ට හැමෝටම තමන්ටම කෙනෙක් චෙක් කරගන්න පුළුවන්. එතකොට මොකද ඒ කැන්සර් එක ඒගොල්ලන්ට කලින් හඳුනාගත්තොත් කියන්නේ ඉවත් කරලා නිරෝගී වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙන එක හොඳයි ලංකාවේ සියලු දෙනාටම. අනිත් එක අපි පණිවිඩයක් දෙන්න හදනවා. ඒක හංගන්න නැතුව අනිත් අයට මේක කොහොමද වුනේ කියලා කියන්න. මොකද එතකොට තමයි ඉස්සරහට ඉන්න කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවාට මැච් එක බලන්න එන්න කියලා. අනිත් එක අර අපි කියලා දෙනා වගේ ඒගොල්ලෝ පෙන්නනවා වගේ මම හිතනවා හැමෝම කියන්නේ Tamanට හැදුනත් නැති වුණත් ඒක ඒ චෙකප් එක Tamanටම කරගන්න පුළුවන් නිසා හැමදේම කරගෙන කියන්නේ රටට ගොඩක් මුදල් ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් බේර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක ලොකු ඉවෙන්ට් එකක් සංවිධානය කරනවා. ඇත්තටම අපි ප්ලෑන් එක තිබ්බේ මොකද අපි දන්නවා under 19 under 23 දී under 19 ගහන ප්ලේයර්ස් ලා ගොඩක් වෙලාට chance එකක් හම්බෙන්නේ මේ වගේ opportunity එකක් දෙන්නේ. ඒතකොට අපි LPL වගේ එකක් ගහද්දී අනිවාර්යෙන් අනිත් ටීම් එක බලන් ඉන්නේ ඒ ප්ලේයර් පල්ලෙහාට දාලා තමයි ලකුණු ගහලා. මොකද එතකොට තමයි ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැති නිසා ඒගොල්ලෝ තමයි ටාගට් කරන්නේ. ඉතින් මම හිතනවා කියන්නේ එයා හරි ස්මාර්ට් බෝලර් කෙනෙක්. කියන්නේ කඩුල්ලට අනුව එයා හොඳට බෝල් කරා. මම හිතන්නේ මේ වගේ විකට් එක ලයින්ස් උත් එක්ක 30කට දානවා කියන ඕවර් හතර ඇත්තටම මේ හොඳටම බෝල් කරා. එයා පවර් ප්ලේ එකෙත් ඕවරයක් දැම්මා. ඉතින් මම හිතනවා ලොකු අනාගතයක් තියෙනවා මේ වගේ තරගාවලි. මමත් ආවේ මේ වගේ තරගාවලියෙන්. ඉතින් ඒ නිසා මේ වගේ තරගාවලි වටිනවා ලංකාවට ප්ලේයර්ස් ඉස්සරහට එන්න.